අර gadol බැම්මට හැරිලා මෙහෙම බැලුවොත් බුදුසාදුගේ මූණ පස්සට යනවා. අම්මේ බුදුසාදුගේ බඩයි පපුවයි ඉස්සරහට එනවා. ඒ වගේ ගෑවි නොගෑවි ඇවිල්ලා හරියට ওই සිරිපතුල් දෙක මැද තියෙනවා හතරස් කොටුවක්. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ එකතු කිරීමේ ලකුණක් පුතා. ඒ ලකුණේ තියෙනවා පුතා මේ දෙකම එකට සම්බන්ධ වෙන්නේ. එතන තියෙනවා ඔලිනටයක් වගේ ඩොට් එකක්. ඒ ඩොට් එකට තමයි පුතා කෙලින්ම ඇවිල්ලා නාසයේ ඉඳලා ටික් 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 ගාලා වැටෙන්නේ. එතනට ඒ කියන්නේ අංශක අණුවට තනිකලින් ප්‍රතිමාව නිර්මාණය කර. පුතා එපමණක් නෙවෙයි. පුතාලට පේනවද අර බුදුසාදුගේ සිරිපතුල් දෙක මැන්දේ කළු පාට එකක් පේනවා. අර පේනවද? එතන තියෙන්නේ පුතා බුදුසාදුගේ සියලුම බර ඔක්කොම බැලන්ස් කරලා තියෙන්නේ මේ වෙනකොට මගේ රත්තරන් දෙමව්පියන්ගේ ඇතුළු මගේ බෝසත් දරුවන්ගේ සියලුම බර වැටලා තියෙන කෝරදමයි පුතේ. කකුල් දෙකට නේද? ඒ වගේ බුදුසාදුගේ සියලුම බර වැටලා තියෙන්නේ මයි බුදු පුතේ ඔය සිරිපතුල් දෙකට. අඩි 7යි අඟල් 3යි ඔය සිරිපතුලක් දිග. ඒ සිරිපතුල් දෙකට තමයි පුතා ඔය බර බැලන්ස් කරලා තියෙන්නේ. මයි පුතා සිරිපතුල් දෙක ඇතුලෙන් එළියට පේනවා. අර එහා පැත්තේ ගල පේනවා. එතන ඉඳලා අඩි 12ක් උඩට යනකම් ගලේ සම්බන්ධතාවය කපලා. මයි පුතා බුදුසාදුගේ කොඳුනාරටිය විතරයි ගලට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පිටිපස්ස ඔක්කොම කපලා අයින් කරලා. මයි පුතා ඔතනින් එබිලා ගිහින් බැලුවොත් අඩි 2ක 3ක පරතරයක් පෙවුනට ගලේ බුදුසාදුගේ පිටේ කොඳුනාරටිය අතරේ සම්බන්ධතාවය තියෙන්නේ පුතා. අර උඩ ඉඳලා බලපුවාම අර අත තියෙන අර කළු බූලිය ඔය හරිය ඉඳලා බලපුවාම බුදුසාදුගේ තියෙන්නේ පුතා ඒක සෙන්ටිමීටර් 15යි. මෙන්න මේ වගේ ප්‍රමාණයක්. මයි පුතා පුළුවන් නම් ඒක කපන්නලු. කපලා ඉවත් කරන්න. ඉවත් කරපුවාම බුදුසාදු ආය ගලේ සම්බන්ධතාවයක් නැහැ. පැත්තකට වෙලා බලාගෙන ඉන්නලු පෙරලෙයිද කියලා බලන්න. පෙරලෙන්නේ නෑලු පුතා. මයි පුතා බුදුසාදුගේ දකුණු සිරිපතුලේ සියලුම බර ගෙනියනවා උඩට ගෙනියලා පුතා මේ උඩට ඔසවාගෙන සිටින දකුණු ශ්‍රී හස්නයෙන් ඒ පැත්තේ බර බැලන්ස් වෙනවා. මයි පුතා 4න් 3ක් මේ පැත්තට වැඩි. මේ පැත්තෙන් මයි පුතා මේ බුදුසාදුගේ මේ සිවුරේ බර ගෙනියනවා පුතා පල්ලෙහාට. අර පැත්තෙන් උඩට ගෙනියනවා. මයි පුතා මෙන්න මෙහෙම තියෙන්නේ බර. මෙන්න මෙහෙම. හරහට. ඒක නිසා පුතා මේ බුදුසාදුගේ තිරස්පතේ තියෙනවා පුතා අර තියෙන්නේ මේ අතේ ඇඟිලි වගේ පහක් තියෙනවා. මේ මැද තියෙනවා පුතා මහත එකක්. ඒ කෙලින් හොඳට බලන්නලු. ඒ කෙලින් මේක දෙකට මැන්දේ වෙන් කරලා කිරලා බලන්නලු. කිරලා බැලුවොත් මේ දෙකේම බර එක සමාන්තරයි. ඒ විදිහට තමයි පුතා මේ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ. බුදුසාදුගේ උඩ තිරස්පතේ හරිමැද ඉඳලා පුතා නාසය තියෙන්නේ කෙලින්, කටේ හරිමැද තියෙන්නේ කෙලින්, නික තියෙන්නේ කෙලින්, පපුවේ හරිමැද තියෙන්නේ කෙලින්, බඩේ පෙකණියේ තියෙන්නේ කෙලින්, ආංගර වතුර වැටේ ඩොට් එක තියෙන්නේ කෙලින්, සමබරතාවයේ රේඛාව තියෙන්නේ කෙලින්. අම්මලාට පේනවද මේ පහන කෙලින් තියෙනවා රේඛා තුනක්. අර තියෙන නෙළුම් මලේ පදයක්. අන්නේ මැද තියෙන රේඛාව කෙලින් මෙන්නේ මේ පහන් තිරේකින්. ඔතන තියෙනවා මේ බුදුසාදුගේ සිරිපතුල් දෙක තියලා. ඒක අඟලක් උඩට උස්සලා තියෙන. ඒකට මොකුත් හානියක් වෙන්නේ නැහැ. පොල් තෙල් කෙලින්ම දෙපැත්තෙම දාපුවම කෙලින්ම ගලාගෙන එන්නේ අර පහන් තිරේ දැල් වෙන තැන. මයි පුතා බුදුසාදුගේ සිරිපතුල් දෙකට මැන්නෙන් රේඛාවක් තියෙනවා. ඒ රේඛාව වෙන්නේ උඩ තිරස්පතේ හරිමැද ඉඳලා ඒ සියල්ලම නිර්මාණය කරගෙන මේ බුදු පහන් දැල් වෙන තැන. එතන ඉඳලා එනවා පුතා කෙලින්ම මේ පුතා මේ බුදු පියාණන් වහන්සේගේ බුදු ගෙදර මේ තියෙන්නේ පළවෙනි උල්වස්ස. මේ තියෙන්නේ පීලි බේරලා දෙවෙනි උල්වස්ස. බුදුසාදුගේ සිරිපතුල ගාව ඉඳලත් මේ ගල් බැම්මට තියෙන සමාන්තර දුරමයි මෙහා පැත්තේ ඉඳලත් එහා පැත්තට තියෙන්නේ. බුදුසාදුගේ සිවුරේ ඉඳලා මේ ගල් බැම්මට තියෙන සමාන්තර දුරමයි අප්පච්චි එහා පැත්තේ ඉඳලත් බුදුසාදුගේ සිවුරේ ඉඳලත් මේ තියෙන්නේ. මේ තමයි වාස්තු විද්‍යාව. ඒ අනුව තමයි මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් ගල් දොරක් තියෙනවා එහා පැත්තෙන් ගල් දොරක් තියෙනවා. ඕනම වෙලාවක මගේ බුදු පියාණන් වහන්සේට සූර්යගේ ආලෝකයේ රශ්මිය වැඩි වෙන්නේ නම් පුතා ඒකිනුත් මදිනම් මේ ඉස්සරහිනුත් ගෙනියනවා ස්වභාව ධර්මය ඔක්සිජන් ගෙනිලා ගහනවා පුතා උඩට යනකම් ගහපුවම මගේ බුදුසාදු සුරකින්නේ පුතා ස්වභාව ධර්මයක්. ඒ තරම් නිවැරදිව සුරකින්න. මයි පුතා මෙතන මේ තියෙන ගල් පවුර කපලා ඉවත් කරලා තියෙන්නේ පුතා මෙතනින් තියෙනවා සවස් භාගයේ 3:00 වෙනකොට මලහිරු බැස යනවා සන්ධ්‍යා සමය වෙනකොට බස්නායිරට. ඒ පැත්තෙන් පුතා මේ බුදුසාදුගේ ප්‍රතිමාවට පිටිපස්සේ ගල් පර්වතේ රත් වෙනවා. ඒ රත් වීම නවත්වා ගැනීම සඳහා එතනින් තියෙනවා අප්පච්චි අතුරට කපලා අඩි 3:00ක හුලං කපොල්ලක් මේ ගල් රෑනේ අවසාන කෙරවල දක්වා ගෙනියනවා. මේ ඔයාලට පේනවා අර තියෙන්නේ ගල් එහෙම දාලා හිර කරලා. ඒ අතුලෙන් මේ හුලං කපොල්ල ගෙනියනවා දිගටම යනකම්
මගේ බුදු පියාණන් වහන්සේගේ පරිවාස ආරක්ෂාවට තියෙන එක ගලක්වත් පුතා රත් වෙන්න දෙන්නේ නැහැ. ස්වභාව ධර්මය සුරකින්නවා බොහොම නිවැරදිව. මේ පෙන්වන්නේ අමරාවති සම්ප්‍රදායට අයත් ආශිර්වාදාත්මක අභය මුද්‍රාව. මේ පෙන්වන්නේ ලෝකේ සියලුම ප්‍රශ්න මම අරන් තියෙනවා. සියලුම ප්‍රශ්න වලට මම උත්තර දීලා තියෙනවා.